මගෙන් ඇහුවා ෆ්ලෝ chart ගැන අපි එකපාරටම ඔක්කොම එකපාර ඉගෙන ගන්නවා නම් අපි ෆ්ලෝ chart වර්ග තුන sequence selection and iteration කියලා කියනවා iteration. එතකොට sequence කොහොම one after another මේ විදිහට යන්න තියෙන්නේ page number 33 කියන්නේ වාගේ mind map එක. ඔක පළවෙනි පිටුවේ sequence එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා සිලෙක්ෂන් කියන එක ඔයාලට දුව හොයාගන්න ලේසි if කියලා දානවා නම් තමයි සිලෙක්ෂන් එන්නේ. එයාගේ මෙහෙම කළා ඩයමන්ඩ් එක යනවා. මෙයාගේ ඩයමන්ඩ් එක තියෙනවා. මේ දෙන්නටම ඩයමන්ඩ් එක තියෙනවා. හැබැයි මෙයාගේ ඩයමන්ඩ් එකේ වෙනස තියෙන්නේ මේ ඩයමන්ඩ් එකේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ඉවරම වෙනකන් යනවා. මේකත් එහෙමයි. මෙහෙම ඉවර වෙනකන්. කියන්නේ හැම එකේම ආයි කිසිම වෙලාවක ඇරෝස් උඩට යන්නේ නැහැ. කියන්නේ නැවත නැවත වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩයමන්ඩ් එකකින්ද කියවෙන්නේ සිලෙක්ෂන් කියන එක ඇරෝ වලින්ද ඇරෝ වලින්. මොකද ඩයමන්ඩ් එක දාන්නේ ක්වෙස්චන් අහන්න. මේකේ ක්වෙස්චන් එක. එතකොට අයිටරේෂන් වල මෙහෙම ඒ ඊතලේ උඩට ගියාම මේ ක්වෙස්චන් එක නිසා මේ ක්වෙස්චන් එක අහුවම ආයි යන්න හේතු වෙනවා. මේකෙන් වෙන්නේ you go for branches. මෙහෙම ගිහිල්ලා එළියටම යන්න. දැන් positive numbers ආයි negative වෙන්නේ නැහැ. It will go only for positive. It will go only for zeros. zero numbers. එතකොට අන්න ඒ වගේ හරියට පාත් එක තෝරගන්න පුළුවන්. සෙමිනාර් එකේ කවදද කියලා ඉතින් සිලෙක්ෂන් වල හැම විටම මොකක් හරි ඒ ක්වෙස්චන් එක නිසා එයා එක පාත් එකකින් එයා ඒ පැත්තෙන්ම එළියට යනවා. හරියට අපි IT සබ්ජෙක්ට් එක තෝරගත්තේ බකට් තර්ඩ් සිලෙක්ෂන් එකෙන් තමයි. එතකොට ඔයගොල්ලෝ හිස්ටරි ඔයගොල්ලන් එකත් එක තියෙන සෞඛ්‍ය කරන්නේ නැහැ. එකත් එක තියෙන හෝම් සයන්ස් කරන්නේ නැහැ. ICT විතරයි කරන්නේ. එතකොට අන්න එහෙම තමයි සිලෙක්ෂන් එකක්. but iteration වෙලා question එක අනුව ඔයාලට repeat වෙන්න පුළුවන් මේ විදිහට නැවත නැවත මේ ඊතලයේ උඩට යනවනම් ඕකේ දෙකක් තියෙනවා. මොකද්ද වර්ග දෙක? සමහරට මේ question එක yes නිසා ඔයා යනවා ඇතුළට. ඒකට මොකද්ද කියන්නේ? while කියන. සමහර වෙලාවල් තියෙනවා ඔයා මේක no නිසා ඇතුළට යනවා. no නිසා. ඒකට until කියන. කතාව තේරෙනව නේද? එතකොට දැන් repeat එක loop එක දෙකකට බෙදෙනවා yes නිසා නම් while no නිසා නම් until. ඒක තමයි ඔය දාලා තියෙන්නේ. ඒතර අතර උඩින් ඔයාලට දා ගන්න පුළුවන් yes while එක ගාව දා ගන්න පුළුවන්. හොඳට highlight කරගන්න yes නිසා යනවා. yes. මෙයාගේ no නිසා යනවා. ඔච්චරයි. මේක විතරමයි දුව දැනගන්න තියෙන්නේ. දැන් මම දෙන flow chart එක දිහා බලලා දැන් මම දෙනවා flow chart එක. මේ flow chart එකේ මොකද්ද වෙන්නේ කියලා මට දැන් කියන්න පුළුවන්. මේකේ flow chart එක අඳින්න පුළුවන් දැන් මේක දිහා බලලා. අඳින්න පටන් ගන්න. මේක flow chart එකක් කරන්න බලන්න. 2020 දිහානේ. අපි output එකක් දාමු. ඊට කලින් flow chart එක අඳින්න බලන්න.
database question එකකුත් කරන්න කියලා තියෙනවා මම එකක් කරන්නම්. හරි. මම මෙතෙන්ට යන්නම්. හරි අපි බලමු මේ question එකේ කොහොමද සුඩෝ කෝඩ් එක ලියන්න පටන් ගන්න කියලා බලන්න ඔයගොල්ලන්ගේ අඩුපාඩු තියෙනවද කියලා. හරි මොකද්ද කරේ මුලින්ම? මොකද්ද කරේ? begin කියන එක දාගන්න පුළුවන් වුණාද හැමෝටම? start කියන එකට මෙතන. හරි නේද ඒක? start. ඊට පස්සේ මොකද්ද දැම්මේ ඔයගොල්ලන්? ඊට පස්සේ sum සමානයි බිඳුව. ඊළඟට තව process box එකක් මොකද දෙන්නේ? count සමානයි 5යි. ඒ කියන්නේ මෙතන තියෙනවා එක භාජනයක් තියෙනවා sum කියලා. ඒකේ බිඳුවක් තියෙනවා count කියලා තියෙනවා භාජනය. මේකේ 5. හරි ඊළඟට මොකද්ද දෙන්නේ? ඒකට දාන්න පුළුවන්. දැන් දුවට පුළුවන් මේක ලියන්න කෙලින්ම මෙහෙම කළ box එකක් දාලා sum සමානයි 5යි, count සමානයි sorry sum එක 0 count සමානයි 5 කියලා දාන්න. ඊළඟට මොකද කරන්නේ? දැන් ඊට පස්සේ මොකද තියෙන්නේ? repeat නම් මෙහෙම ගහන්න ඕනේ හිතලා හිතෙන්න. එතෙන්ට repeat එක වදින්න ඕනේ. repeat දැකපු ගමන් දාන්න හිතලා හිතෙන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මම දැන් loop එක අස්සේ තියෙනවා. මොකද කරන්න තියෙන්නේ? ඒකත් process box එක sum සමානයි තියෙන sum එකතු කිරීම count into count. එහෙනම් count වරක් count කියන්නේ කීයද? 5 වරක් 5 25. ඒක වැටෙනවා කාටද? sum එකත් එක්ක එකතු වුණාම 25යි බිඳුවයි 25යි sum කියන්නේ දැන් 25. අතුස්සන එක තේරුණා නේද? හරි නේද උත්තරේ ගත්තා 25. ඊළඟට මොකද වෙන්නේ? මේක දැන් මේක කරා දැන් මේක කරන්න. මොකද කරන්නේ? count එක එකකින් වැඩි වෙනවා. count equal count plus 1. ඒකත් කරගත්තද? minus. sorry minus 1. ඒක හරියද? හරි. ඊළඟට මොකද තියෙන්නේ? මොකද තියෙන්නේ? මම මෙතනදී මොකද කරන්නේ? මෙතනදී මම question එකක් අහනවා. ඒ question එක no නිසා එතනට යන්න ඕනේ. මම එහෙමනේ කියන්නේ. අන්තිල කියනවා. එහෙනම් මොකද ප්‍රශ්නේ? count වැඩිද බිඳු? එතකොට දැන් count එක කීයද? count එකෙන් එකක් අඩු වෙලා දැන් තියෙන්නේ. count එක 4 වෙනවා. ඒ පහනේ තිබුණේ 4 වෙනවා. මං අහන්නේ 4 වැඩිද බිඳුවට වඩා? yes. එහෙනම් පහලට යන්නේ yes. yes. no නම් අතුරට යන්නේ. ගිහිල්ලා display කරන්න ඕනේ sum. දැන් sum එක කීයද? 25. එහෙනම් 25 කියන එක print කරනවා. උත්තරය එතනින් ඉවර වෙනවා. stop උත් වෙනවා මෙතන.
ඒ කියන්නේ loop එක අස්සට යන්නේ නැතුව කෙලින්ම වැඩේ වෙලා එළියට ඇවිල්ලා මේ ප්‍රෝග්‍රෑම් එකේ හිටියා. හරිද? උත්තරේ 25 දාවේ. අවශ්‍යයි. මේ විදිහට ආවද ගන්නට? හරි. එහෙනම් ඔය ෆ්ලෝ chart එක තේරෙනවා. හරිද? දැන් අපි යමු මේකේ. What would be the output of this flow chart? ගණන් කරලා බලන්න කී දෙවි කියලා. output එක විතරයි අහන්නේ. Read number. What would be the output of the given flow chart if 5 as input? Then number කියන්නේ එක 5 කියලායි මම කියන්නේ. count එක එකයි. as එක එකයි. answer වැඩි කිරීම count එක්වරක් එක answer. ඒ කියන්නේ එක්වරක් එක එකයි. දැන් අහනවා count එක කියන්නේ එක අඩුද answer එක. sorry number එකට. count එක එකයි number එක 5යි අඩුද? ඔව් අඩුයි. yes නම් count එක එකකින් වැඩි වෙලා ආයි යනවා එක්වරක් දෙක
දෙකයි ආන්සර් එක දැන් දෙකයි. දැන් අහන්නේ කවුන්ට් එක දැන් දෙකයි. දෙක අඩුද පහට වඩා? ඔව්. එහෙනම් කවුන්ට් එක 3 වෙනම 3 වරක් 2 තමයි දැන් ආන්සර් එකට එන්නේ. දෙවරක් 3 6. ආන්සර් එක 6 වෙනවා. ඊළඟට ආපහු යනවා කවුන්ට් එක දැන් 3යි. දැන් මං අහන්නේ ආන්සර් එක මේක හරි හින්දා මම මේකට යනවා. කවුන්ට් එක එකකින් වැඩි වෙනවා. කවුන්ට් එක එකකින් වැඩි වෙනවා. දැන් මං අහන්නේ දැන් තියෙන කවුන්ට් එකයි ආන්සර් එකයි 6 වරක් 4. එතන මෙතන 24 එනවා. දැන් ආපහු කවුන්ට් එක දැන් 4යි 4 අඩුද 5ට වඩා? ඔව් අඩුයි. කවුන්ට් එක 5 වෙනවා. දැන් යන්නේ මම 24 වැඩි කරන්න 5න්. එතකොට 120ක් එනවා මෙතෙන්ට. දැන් 5 අඩුද 5ට වඩා කිව්වොත් yes අඩුද no. එහෙනම් මෙතන ආන්සර් print වෙනවා 120 කියලා. හරි. එහෙනම් මම ඊළඟ question එකට යනවා. මේක අපි කරා ළඟදී බලන්න try එකක් දෙන්න. මට පුළුවන් එක. Six ද උත්තරේ 6 බලමු 6 ද උත්තරේ කියලා බලමු 12 ගන්නවා නම්බර් එක 12යි හරිද පුතේ මම චෙක් කරන්නම් ඒක හා ඕකේ ඊට පස්සේ නම්බර් එක 5ට වඩා වැඩිද yes ඇතුළට යනවා while loop එකකින් ඇතුළට යන්නේ ආපහු නම්බර් එක 12 වැඩිද 10ට වඩා ඕ එහෙනම් නම්බර් බෙදනවා දෙකෙන් 6යි දැන් අලුත් නම්බර් එක 6යි ඊට පස්සේ ආයි while loop එකක හින්දා ආයි මෙතනට යන්න වෙනවා දැන් නම්බර් එක අලුතෙන් 6යි 6 වැඩිද 5ට වඩා ඕ හැබැයි මේකට වඩා වැඩිද නෑ එහෙනම් මේ 6 එකතු වෙනවා මෙතෙන්ට ඒ කියන්නේ 10යි. නම්බර් එක 10 වෙනවා. දැන් 10 මෙතෙන්ට අරන් ගියාම 10 වැඩිද
10ට වඩා 5ට වඩා ඔව් ඇතුළට යනවා ලූප් එක ඇතුලේ. දැන් 10 වැඩිද සමානද 10ට? ඔව්. දැන් නම් එක බෙදෙනවා දෙකෙන්. දැන් 5යි නම් එක. දැන් ආයෙ යනවා 5 වැඩිද 5ට වඩා නෑ එළියට යනවා නම් එක උත්තරේ 5යි. ඕගලන් වෙන්නේ ඕගලන් පළවෙනි ලූප් එකෙන්ම ඕගලන් එළියට යනවා. මොකද ලූප් එකක් කියන එක අමතක කරනවා මොහොතකට එතකොට. දැන් ඕගොල්ලෝ මේක ගන්නවා 6න් බෙදනවා එළියට යනවා. එළියට යන්න බෑ වයිල් ලූප් එකක් අස්සේ හිර වෙලා ඉන්නේ. හැම වෙලේම මෙතෙන්ට ගිය ගමන් එන්වයල් කරන්න බෑ මොකද ඔයා මෙතන ආයි ඒ 6 ආරන් ඇතුළට යන්නේ. ඉතින් ඒක හරි ලස්සන ක්වෙස්චන් එකක්. දැක්ක නේද? උත්තරේ කීයද ගත්තේ ඔයගොල්ලෝ? 6 නේ ගත්තේ. 6 ගත්තේ ඔයගොල්ලන් ඒක හිතුවා නිකන් මේක එළියට යන්නේ නෑ. එහෙම එළියට යන්න බෑ. මේක ලූප් එකක් අස්සේ හිර වෙලා ඉන්නේ. පටන් ගන්නේ ලූප් එකකින්. ඒක හරියට මේ වගේ ලූප් එකක් අස්සේ තියෙන if එකක්. මේ තියෙන if එක. මේක අස්සේ ගිහිල්ලා තමයි එළියට එන්නේ මෙතන. හා ඒකේ උත්තරේ ලියා ගන්න බලන්න. මේ ෆ්ලෝ chart එක අඳින්න එතකොට දැනෙනවා. මේකේ ෆ්ලෝ chart එක අඳින්නකො එතකොට තේරෙනවා. මේක දිහා බලාගෙන ෆ්ලෝ chart එක ඇඳහම වෙච්ච වැරද්ද අහුවෙනවා. හොඳයි මම අඳින්න හදන්නේ ඔයගොල්ලොත් එක්ක. ස්ටාර්ට් කරනවා. number equal 12යි. while කියන්නේ loop එකක් yes නිසා යන loop එකක්.
අහන්නේ නම්බර් එක වැඩිද පහට කියලා අහන්නේ. දැන් මේක ඇතුළට ගියාම මේ වයිල් එක මම මේ දුඹුරු පාටින් දැම්මේ වයිල් එක. දැන් මම රතු පාටින් දානවා if එක. ඒ කියන්නේ මෙහෙම එකක්. නම්බර් වැඩිද සමානද 10ට. ඒක yes නම් නම්බර් equal තියෙන නම්බර් එක බෙදනවා දෙකෙන්. ඒක no කිව්වොත් නම්බර් එක සමාන වෙන්නේ නම්බර් +4. ඕක if එකක්. ඒ කියන්නේ මේ if කෑල්ල තමයි මෙතන. හරියට මෙතන end if එකක් කියන්න ඕනේ. ඒක වැරදි. දාලා නැහැ. end if එකක් එන්න ඕනේ. if එක ඉවරයි කියන්න එපා නැත්තම් බෑනේ. ඊට පස්සේ end while කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එනකම් ඕක යනවා. ඊට පස්සේ end while එක ඉවරනාට පස්සේ මෙතනින් no වුණාට පස්සේ display කරන්න ඕනේ අර number. සහ මෙතනින් stop එකක් යනවා මේ. ඔන්න මේ තියෙන stop. මේ end if එක තමයි මෙතන නැත්තේ මේ question එක. ඒක තියෙන්න ඕනේ හරියට. නැත්නම් වැරදි. මෙන්න මේ ප්‍රශ්නේ. මේක හරියම ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. පුළුවන් නම් උත්තර දෙන්න. 2017 තිබුණේ. හරි ලස්සන ප්‍රශ්නයක්. උත්තරේ ගන්න බලන්න. දුර කෝඩ් එකක් ලියන්න. මේ වගේ එකක් දැක්කහම ඔයගලන් කරන්න ඕනේ මොන මන් දෙනවා begin input xy. ඒ කියන්නේ භාජන දෙකක් තියෙනවා xy කියලා. මේ question එකේ x ට 10 දානවා y ට 20 දානවා. දැන් අහන්නේ x කියන්නේ 10 අඩුද 20ට. ඕනේ මේ පැත්තට යන්නේ. මේ පැත්තට යන්නෙම නෑ. මොකද්ද මුලින්ම කරන්නේ? හරි ලස්සන කතාවක් තියෙනවා. if x වැඩිද y ට then එහෙමනම් z සමානයි y සමානයි x සමානයි z. මේ තුන හරි ලස්සනයි කතා. මේක කියන්නේ මම මේ පැත්තට මෙහෙම කියවන්නේ. y ගේ අගය දාන්න z. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? y ගේ අගය දැන් තියෙනවා නම් යම් ගානක් ඒක දාන්න
ඔහොම. දැකද ඇනිමේෂන් එක බලාගෙන ඉන්නකොට ඔයාලට දැනෙනවා මේක. මේ තමයි Z. කියන්නේ මේක කියන්නේ මේ පැත්තට කියවන්නේ y ගේ අගය දාන්න z ට. ඊට පස්සේ කියන්නේ x ගේ අගය දාන්න y ට. මම යනවා x ගාවට. ඒකේ අගය ගන්න ඒක දාන්න y ට. ඊළඟට z ගේ අගය දාන්න x ට. ඒ කියන්නේ මෙතනට ගිහිල්ලා මේක කොපි කරලා ඊට පස්සේ ඩිස්ප්ලේ කරන්නේ x. දැන් x ගේ අගය 20යි y ගේ අගය يعني ඉන්ටර්චේන්ජ් වෙනවා. ඒක නිකන් හරියට දුර දැන් මෙතන ඉන්න නැත්නම් පේනවා මගේ අතේ පෑන් දෙකක් තියෙනවා. එකක් නිල් පෑන එකක් අපි හොඳට පේන හයිලයිටර් එක ගමු අනිත් එක මගේ පෑන් එක. දැන් මේ x මේ අත x මේ අත y. x ගන්නවා 10යි y ට ගන්නවා 20ක්. පටන් ගන්න එහෙමනේ. x පටන් ගන්න x 10යි y 20යි. ඊළඟට මගේ මේසේ තමයි z කියන්නේ. මම මොකද්ද කරන්නේ මුලින්ම පළවෙනි ස්ටෙප් එකේ කියන්නේ y ගේ අගය z විවින් තියෙනවා. ඊට පස්සේ x ගේ අගය y ට දෙනවා. බිම තියලා තියෙන එක බලන්න. ඒ කියන්නේ මේක ඉන්ටර්චේන්ජ් කරපු එකක් නේද මේ කරේ. ඒ කියන්නේ මේ x සහ y මේ ටෙම්පරරි වේරියබල් එකක් හරහා ඉන්ටර්චේන්ජ් කරගත්ත තමන්ගේ ගාව තිබුණු වැලියු දෙක මෙහෙම මාරු කරා. විවින් කියලා අතර ගත්ත. ඒ කියන්නේ අත් දෙකේ තිබුණු දෙක වම් අතේ එක විවින් තිබ්බා දකුණු අතේ එක වමට ගත්ත බිම තිබුණු එක අතට ගත්තා. ඒක තමයි මේ. ඒතර මේ කරලා තියෙන්නේ මොකද්ද බොහොම ලස්සන එකක්. උත්තරේ එන්නේ දැන් 10 20 දැම්මම 20 10 තමයි එළියට එන්නේ. පුතාලගේ තාවේ 20 10ද? Right, very good. මේක බලන්න.
හරි. මේකත් මොන වගේ එකක්ද? ෆ්ලෝ chart එක. ඇන්දත් මොන වගේද තියෙන්නේ? මොකක්ද ඕලන්ට ආපු උත්තරේ? fourth one. third one. right. දැන් මේකේ loop එකක අපි බලන්න ඕනේ මෙයාගේ මේ loop එක ඇතුළට යන්න දැන් මේකේ ගුණිතයනේ ගන්න ඕනේ loop එක ඇතුළට යවන්න සාධකයක් හොයා ගන්න ඕනේ. එතකොට අපි බලන්න ඕනේ නම්බර් එක පටන් ගන්න බිඳුවෙන්නේ ඒක වැඩිද සමානද 10? වැඩිද කිව්වොත් වැරදිනේ බිඳුව කියන්නේ වැඩි නෑනේ. අඩු එකක්නේ. එතකොට වැරදි කළා ඇතුළට දාන්න ඕනේ. කියන්නේ කන්ඩිෂන් එක රෝං එකක් තමයි මෙතන ලියන්න ඕනේ. ඒතර උත්තරේ හරියටම අහන්න. එතකොට අපේ මේ හැම විටම අපි බලන්න ඕනේ ලූප් එකකින් මේ ලූප් එකෙන් මේ ලූප් එක රිපීට් අන්ටිල් එකක් කියන්නේ නෝ නිසා ඇතුළට යනවනම් මේ කන්ඩිෂන් එක මෙහෙම දැම්මොත් දැන් නම්බර් බිඳුව අඩුයිනේ yes නේ. එතකොට මේක yes නම් කෙලින්ම එළියට යනවා. දැන් මට මේ අඩුවක් මේක දාලා වැරදි. මේක දාලා මේක හරි නමුත් බිඳුව මේක අපි යන ටයිම් එක 10 times යන්න ඕනේ නේ. ඒකෙන් තමයි මෙහෙම දාගත්තේ. එතකොට ඔයා ඒකත් දැනගන්න ඕනේ කොහොමද අපි ලූප් එකක ස්ටාර්ට් එක සහ එන්ඩ් එක කියන එක මම ඔයාලට කියන්න. ඒකත් ඔයා මේකේ දැනගන්න. දැන් අපි බලන්න ඕනේ මේකේ කොහොමද මේ මල්ටිප්ලයි කරගෙන යනකොට 10ක් එනවද කියලා බලන්න. ඒක greater than 10ද greater than equal 10ද කියන එක ඔයා බලන්න ඕනේ මේකේ ඔයාට 10 පාරක් යන්න ගියොත් ඒ O level paper එක ඇතුළේදී 10 පාරක් යන්න ගියොත් ඔයාට එපා වෙයි සහ අපරාධ වෙලාව නාස්ති වෙනවා. ඔයා ඒක මොහොතකට ක්වෙස්චන් කරන්න එකේ සිට 3 දක්වා 1යි 3යි අතර සංඛ්‍යා. එතකොට ඔයා 10 පාරක් කියන්නේ ඔයා මොහොතකට මේක 3 කරලා බලනවා මේ හැම තැනක්ම 3 කරලා බලනවා. දැන් අපි මේක ගත්තොත් ප්‍රොඩක්ට් කියන එක ප්‍රොඩක්ට් එකයි නම්බර් බිඳුවයි. දැන් බලනවා රිපීට් කරන්න නම්බර් එක බිඳුවයි එකයි එතකොට ඔයා නම්බර් අලුතෙන් එක කියලා දාගන්න. ඊට පස්සේ ඔයා ප්‍රොඩක්ට් වැඩි කිරීම නම්බර් ඒ කියන්නේ ප්‍රොඩක්ට් වැඩි කිරීම එක්වරක් එක කියන එක අරගන්නවා. අරගෙන ඒ කියන්නේ එකයි කියලා අලුත් එක හදාගන්න. ඊට පස්සේ ඔයා මේකෙන් යනවා ක්වෙස්චන් එකේ අහනවා නම්බර් එක වැඩිද සමානද 3ට කියලා බලන්න. දැන් අපි 3නේ අපේ ප්ලෑන් එකේ තියෙන්නේ. ඊට පස්සේ වැඩිද නැහැ. නෑ අඩුයිනේ. එහෙනම් යනවා මෙහෙට. ඊට පස්සේ ආපහු යනවා මෙතෙන්ට. නම්බර් එක තියෙන නම්බර් එක දැන් එකයිනේ. එකට එකක් එකතු කරලා 2 කරගන්න. දැන් දෙවරක් 1 2යි අලුත් ප්‍රොඩක්ට් එක 2. දෙවරක් නම්බර් එක 2යි දෙවරක් ප්‍රොඩක්ට් එක 1යි දෙවරක් 1 2යි කියලා අලුත් ප්‍රොඩක්ට් එක 2 කියලා හැදුවා. දැන් ආයෙ අහනවා ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තමයි නම්බර් කියන්නේ 2යි 2 වැඩිද දැන් මගේ ක්වෙස්චන් එක 2 වැඩිද 3ට වඩා හෝ සමාන නෑ කියලා එතකොට යනවා. දැන් මගේ නිල් පාටින් යනවා තුන්වෙනි රෝ. දැන් නම්බර් එක 3යි 3 එකතු කිරීම කලින් එක 2යි 2 දැන් 3 වෙනවා. දැන් 3 වරක් 2 6යි කියලා ප්‍රොඩක්ට් එක හදාගත්තා. දැන් මම අහනවා 3 වැඩිද හෝ සමානද 3ට වඩා? හරිද? ඕ නේද? එහෙනම් එළියට යන්න. 3 වැඩිද හෝ සමානද? දැන් ආවේ 3ේ ප්‍රොඩක්ට් එකනේ ආවේ. දැන් වැඩේ හරි වෙලා තියෙනවා. දෙක දාපු හැටි. එතකොට මට 10 පාරක් ගියා නම් මාර වදයක් වෙනවා. මේක යනවා ඉවරයක් නෑ. ඒ හින්දා මම ඒක එතනින් නතර කරා. හොඳයි. තව ප්‍රශ්නයක් මම ඔයාලට දෙනවා මේක.
දැන් මේකේ තියෙන output එකේ මොකද්ද කියලා බලන්න ඕනේ. Which of the following pseudocode segment equivalent the logic of logic එකට equivalent වෙන අපිට තේරෙන්නේ නැහැ. දැන් මේක no ගිහිල්ලා මේ ඇත්තටම repeat එකක් මේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඔයා දැනගන්න ඕනේ මේ no මේකේ ඇත්ත pseudocode එක අපි දන්න එක ගත්තොත් begin number සමානයි බිඳුවයි repeat. Repeat number සමානයි number plus 1. ඊට පස්සේ display n. දැන් අහනවා until n වැඩි 9. ඊට පස්සේ n. මේක තමයි ඇත්ත අපි දන්න කියන හැබැයි එකක්වත් තියනවද බලන්නකෝ එහෙම එහෙම. while ඒවා තියෙන්නේ. මම කියලා දුන්නා while කියන්නේ yes නිසා යන්නේ. දැන් ඔයා මේකට කරන්න ඕනේ මොකක්ද? ඔයා මේක දැන් yes දැන් හරියට නිකන් ඔයා බත් කකා ඉන්නවා දැන් බවලා බත් කන. මං අහනවා ප්‍රශ්නය බඩගිනිද කියලා. ඔයා ඔව් කියලා කනවා. ආයි මං අහනවා ප්‍රශ්නයක් බඩ පිළිලාද කියලා. ඔයා නෑ කියලා කනවා. දැන් ඔයා ලූප් එක අස්සේ යන්න මට ප්‍රශ්නේ කොහොම කරකියුවත් කමක් නැහැ. දැන් මේක n අඩුයි කියලා දැම්ම නම් කොහොමද? අනිවාර්යෙන් මේක yes දාලා යන්න තිබුණනේ මට ඇතුළට. ඒ කියන්නේ ප්‍රශ්නේ මාරු කරනවා වැඩි අඩු කරලා. ඒ කියන්නේ මේ ලකුණ බවට පත් කරන ප්‍රශ්නේ මාරු කරනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේක. මුලින් බලන්න ඕනේ මේකේ මොකද්ද එළියට එන්නේ කියලා. දැන් බලමු මේකේ මොකද්ද අවුට්පුට් එක කියලා මුලින් බලාගමු. ඒක එන ඕනෙම එකක් පිළිගන්න වෙනවනේ ලොජික් එක කියන්නේ ඒකනේ. ඕකේ හැටියට n කියන්නේ බිඳුවයි. n ට එකක් එකතු කරාම 1යි. n වැඩිද නෑ. ඇතුළට යනවා. n දැන් 2 වෙනවා. ඩිස්ප්ලේ කියන්නේ ඒකයි. දැන් ඩිස්ප්ලේ වෙනවා මෙතන n 1යි කියන්නේ බිඳු මෙන්න මේ දෙක තමයි බිඳුව ඩිස්ප්ලේ වෙන්නේ. අමතක කරන්න එපා බිඳුව 1 වෙනවා. 1 තමයි ඩිස්ප්ලේ වෙන්නේ. ඊට පස්සේ 3 වෙනවා. 3 ඩිස්ප්ලේ වෙනවා. 4 වෙනවා. 4 ඩිස්ප්ලේ වෙනවා. 5 වෙනවා. 5 ඩිස්ප්ලේ වෙනවා. 6 වෙනවා ඩිස්ප්ලේ වෙනවා. 7 වෙනවා ඩිස්ප්ලේ වෙනවා. බලන්න 7ක් ඩිස්ප්ලේ. ඊට පස්සේ ආයි මම අහනවා 7 ඩිස්ප්ලේ වුණා. ඊට පස්සේ 7 දැන් 7 ඩිස්ප්ලේ වුණා. 7 වැඩිද 9ට වඩා? නෑ. 8 වෙනවා. 8 ඩිස්ප්ලේ වෙනවා. 8 වැඩිද 9ට වඩා? නෑ. 8 9 වෙනවා. 9 ඩිස්ප්ලේ වෙනවා. මං අහනවා 9 වැඩිද 9ට වඩා? නෑ. ආයෙ යනවා. 10 වෙනවා. 10 ඩිස්ප්ලේ වෙනවා. 10 වැඩිද 10ට වඩා? දැන් මගේ පුතේ තේරෙන්න ඕනේ එකේ ඉඳන් 10ට යන ලොජික් එකක් තියෙන්නේ. දැන් මේක දිහා බලන්න. අහන්නේ මොකද්ද මේකට ගැලපෙන්නේ කියලානේ. දැන් n එකෙන් පටන් ගන්න. මගේ පුතා දැනගන්න ඕනේ එකම එක මැජික් එකක්. ඒ මැජික් එක තමයි ඔයා ආරම්භය n කියමුකෝ n බිඳුවෙන් පටන් ගත්තොත් ඔයා n අඩුයි 10 වෙනකන් යන්න වෙනවා. ඔයා n එකෙන් පටන් ගත්තනම් n අඩු හෝ සමාන 10 වෙනකන් යන්න වෙනවා. ඒක තමයි රූල් එක. දැන් මේකේ හැටි එකෙන් පටන් ගත්තා. එකෙන් ඔන්න ලස්සනම කැලලක් මේක. n 1යි. හොඳට බලන්න මේකේ වැඩ කරන හැටි. n 1යි. n ට එකක් එකතු කරනවා. n 2යි. දැන් ඩිස්ප්ලේ කරනවා. දැන් දෙකෙන් නෙවෙයිනේ පටන් ගන්නෙ. මගේ ලොජික් එක එකෙන්නේ පටන් ගන්නෙ. ඒකින්ද මේක වැරදි. දැන් මෙතන මෙහෙම කියනවා. බිඳුවේ ඉඳන් 10 වෙනකන්. දැන් මගේ බිඳුව print වෙන්නේ. ඒක වැරදි. ඒකින්. මේක නම් හරි වගේනේ. එකේ ඉඳන් 10 වෙනකන් print. මේක හරි වගේ. බලමු මේක වැරදිද කියලා. හරි. බලන්න. n බිඳුවයි n අඩුද ඔව් n print කරා බිඳු print වෙන්නේ නැහැ. එහෙනම් මගේ නියමම උත්තරේ මෙහෙම. ඒ කියන්නේ මුලින්ම මම කරන්නේ මේකේ ලොජික් එක හොයාගත්තා. හොයාගෙන මේවට දාලා බැලුවා මගේ අරමුණ තමයි 1 සිට 10 දක්වා සියල්ල print වෙන්න ඕන. එතකොට දැන් මේකේ තියෙන which of the following pseudocode segment equivalent to the logic. දැන් මගේ question එකේ දීලා නැහැ logic එක. මම ඕනේ logic එක මෙතනින් වගේ. දැකද මම question එකේ පටන් ගත්ත තැන බලන්න. මම question එකේ පටන් ගත්තේ flow chart එකේ. flow chart එකේ output එක ගත්තා. output එක තමයි logic එක. ඒ කියන්නේ මේ flow chart එකේ purpose එක මම හොයාගත්තා. purpose එක තමයි 1 to 10 numbers print කරලා දෙන්න. මට වැඩි වුණා. ඒක තමයි මම මේකෙන් හොයාගත්තේ. අන්න ඒක තමයි කරන්නේ. හරි. දැන් උත්තරේ ලස්සනට ආවා. අපි යමු ඊළඟ question. තරුදානේ. do what? ඒක වෙනස්ම જાතිය ප්‍රශ්න. තරු print වෙන එක.
අපි බලමු x ඉඳන් පටන් ගමු. x කියන්නේ බිඳුවයි. do display ඔන්න තරුවක් ගැහුවා. ඊට පස්සේ දෙකක් එකතු කරා. ඒ කියන්නේ x දෙකක් එකතු කරාම 2යි. ඊට පස්සේ අහනවා x අඩුද? ඒ කියන්නේ 2 අඩුද 5ට වඩා? ඔව්. එහෙනම් ආයි යනවා. ආයි ඩිස්ප්ලේ කරන්න ඕනේ තරුව. දැන් ආපහු මේකට දෙකක් එකතු කරාම 4යි. 4 අඩුද 5ට වඩා? ඔව්. ආයි තරුවක් ඩිස්ප්ලේ කරන්න වෙනවා දැන්. ආයි දෙකක් එකතු කරන්න ඕනේ 6යි. 6 අඩුද නැහැ. එහෙනම් ඇත්තටම තරු 3යි print වෙන්නේ. උත්තරය ඇවිල්ලා නැද්ද? ගොඩක් ඉන්න. පළවෙනි තරුවකුත් යනවා නේ මෙතන. පටන් ගමු. 0 වලදී තරුවක් print වෙනවනේ. හරි. දෙකක් එකතු වෙනවනේ. 2යි. 2 අඩුද? ඔව්. තරුවක් print වෙනවා 2. තව එකක්. දැන් දෙකනේ තියෙන්නේ 2යි 2යි 4යි. 4 අඩුද? තව තරුවක් print වෙනවා. හරි. දැන් 3යිනේ print වෙන්නේ. 3යිනේ. 3යි. මේකේ අවුරුද්ද මම බලන්න. මේකේ මම හිතනවා ඕල් ආන්සර් එකක් ගිහිල්ලා තියෙනවා කියලා. මොකද දන්නවද? 3මයි print වෙන්නේ කොච්චර බැලුවත් 3යි. ආන්සර් එකක් නැහැ. right come on. මේක බලන්න.
මේක මොකද්ද වෙන්නේ? if කියන if එකක් යනවා. if එකක් අස්සේ if එකක්. මේක මම ඇන්දොත් මේ වගේ මෙහෙම if එකක් තියෙනවා. ඒක ඇතුලේ yes ගියාම තව if එකක් තියෙනවා. if එකක් ඇතුලේ if එකක්. මේක මට දාන්න පුළුවන් මේ දෙකම මට තනි කොටුවක් ඇතුලට දාලා and operator එකකින් මේ දෙක යා කරන්න පුළුවන්. ඒත් හරිනේ. මේකත් හරි කියන්නේ and එක. එහෙනම් මම මේකට යනවා පළවෙනි එකට යනවා if average වැඩි and කියලා මෙහෙම යන්න පුළුවන් මේක. දැකලාද ගිය හැටි. ඒ කියන්නේ if එකක් ඇතුලේ if එකක් තියෙනවා. ඉතින් මේ if එක හරිනම් තමයි මේ if එක වැඩ කරන්නේ. එහෙමනම් තමයි true වෙන්නේ. all rounder word එක true වෙන්නේ එතකොට තමයි. ඒ කියන්නේ මට තනි if එකකින් මේ condition එකයි දෙකම and එකකින් එකතු කරන්න පුළුවන් කියලා මම කියන්නේ. ඒක තේරුණාද? ඒක තමයි උත්තරේ. මේක අපි කරපු එකක් dice throw 10 times 10 values obtained. This is the array. array එකක් පටන් ගන්න බිඳුවෙන් ඉඳන් 9 වෙනකන්. ඒ කියන්නේ all together how many values? 10 values. right? එතකොට මේ array එක ගත්තොත් මේ array එකේ values 10ක් තියෙනවා බොහොම ලස්සනට. එතකොට ඒකේ ඒගොල්ලන් අහනවා පහ obtain වෙච්ච වාර ගන්න කීයද? මේක ගත්තා 1යි, මේක ගත්තා 2යි. ඒ කියන්නේ dice එක මෙහෙම throw කරාට පස්සේ පහ ආපු මේ එයා ඒගොල්ලන් රෙකෝඩ් කරගන්නවා 10ම. අපි play කරාම පළවෙනි පාර 1 ආවා, දෙවෙනි පාර 3 ආවා, ඊළඟ පාර 5 ආවා නම් 1යි කියලා ගන්නවට ගන්නවා. ඒ කියන්නේ අහන්නේ how many times number 5 was up. පහ කී පාරක් වෙනුණාද කියලා අහන්නේ. දැන් මෙතන එකක් තව එකක් වඩ මෙතන දෙකයි. උත්තරේ දෙකයි. ඒකට ගැලපෙන මේක තමයි මේ තියෙන්නේ. මෙතන P Q R කියන ඒවාට හිස්සෙන් පුරවන විතරයි තියෙන්නේ. ගන්න පුරවන්න. ඒක ෆ්ලෝ chart එකත් වඩා දින්න පුළුවන්. මේකේ ෆ්ලෝ chart එකයි ලස්සන ෆ්ලෝ chart එක ඇඳලා තේරෙනවා. ෆ්ලෝ chart එක අඳින්න. ෆ්ලෝ chart එක අඳින්නකො මේකේ P Q R 10 පාරක් දාන්නේ හොඳේ. ලූප් එකක් අස්සේ if එකක්. හරිම ලස්සනයි. ෆ්ලෝ chart එක පින්මින් අඳගමු බලන්න. ෆ්ලෝ chart එකේ දැන් මේකේ 10 පාරක් නම් පටන් ගන්න ලූප් එකෙන්නේ. එතකොට මෙහෙම කළා start මුලින්ම වෙන්නේ count එක බිඳුවේ තියාගන්න. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා count එක බිඳුවේ තියෙනවා නම් 10 පාරක් යනවා නම් කොහොමද යන්නේ? මේකේ තව i අකුරකුත් තියෙනවා පොඩ්ඩක් ඉන්න එකක් දාගන්න බැරි වුණානේ මට. තව එකක් තියෙනවා බිඳුව i සමානයි බිඳුව. ඒ කියන්නේ count කියලා එකක් තියෙනවා i කියලා එකක් බිඳුව තියෙනවා. දැන් මේ i තමයි loop එකට හේතුපාදක වෙන එක්කෙනා මේ. i එක තමයි ආරම්භය i එක තමයි කොහේ හරි ලිමිට් වෙන්නේ i එක තමයි ඉන්ක්‍රිමන්ට් එක. ඒ කියන්නේ loop එකේ කෑලි තුන තමයි මේ තුන. එහෙනම් මම මෙතෙන්ට යනවා i කියන එක රතු පාටින්ම දාගන්න. ඊට පස්සේ මම මෙතෙන්ට යනවා i අඩුයි 10යි. මම කොහොමද බිඳුවෙන් පටන් ගත්තා නම් අඩුයි කියලා යන්න පුළුවන්. ඊට පස්සේ yes කියලා යනවා. දැන් යනවා if එකක්. මම ඕනේ නිල් පාටට යනවා. මේ තියෙන if එක. if නිල් පාටට.
දැන් මං අහන්නේ A කියන array එකේ I එක පළවෙනි අවස්ථාව බිඳුවනේ. ඒක සමානද 5ට. ඒ කියන්නේ අර array එකේ I කියන්නේ මෙන්න මෙතන I එක. I පටන් ගන්න බිඳුවෙන්. ඊට පස්සේ I එක 1 වෙනවා 2 වෙනවා. ඔහොම යනවා යා 9 වෙනකන් යනවා. right. ඒ කියන්නේ මේක කියන්නේ A කියන array එකේ බිඳුවෙනි අගය කියන්නේ අර මුලින්ම තිබුණේ 3නේ. 3 කියන්නේ 5ද කියලා අහනවා. ඒ කියන්නේ මේක අර array එකේ පළවෙනි හෝල් අපි කියනවා අපි එලිමන්ට් එක කියමුකෝ. එලිමන්ට් එකේ තියෙන අගේ 5ද. අය 5 වුණොත් ඒක yes වුණොත් වැඩක් තියෙනවා. මොකද්ද නේද වැඩි? මේ count එකකින් වැඩි කරගන්නවා. එහෙනම් අපි කියනවා මොකද්ද? count bucket එක සමානයි. ඒ කියන්නේ මෙන්න මෙතන මේ R කියන්නේ count කියලායි මේ යන්නේ මම. හිස්තැන පුරවන්න ඕනේ එකෙන්. මේ තමයි හිස්තැන. count plus 1. මේ තියෙන එක. ඊට පස්සේ end if කරනවා කියන්නේ ඇයි දන්නවද? එතනින්ම ඉවර කරනවා. if පැත්ත විතරයි තියෙන්නේ. දැන් අද ඔයගොල්ලෝ දැක්ක if පැත්ත විතරක් ඒවා කලින් පාඩමේ grade 10 එකත් එක්ක හිටියේ නම් අපි කරේ අර if පැත්ත විතරක් තියෙන ඒවා කීපයක් කරා. ඊට පස්සේ end while කියන්නේ මේක මෙතනින් මොකද්ද වෙන්නේ? මෙන්න මෙතෙන්ට මේ end if කියන්නේ මෙතන. මේ end if කියන්නේ මෙතන. මෙතනින් යනවා. මේක ගන්න එපා. ඒ තමයි රතු පාටින් දාන්නේ. කියන්නේ loop එකේ ප්‍රධාන සාධක තුන තමයි ඒ. ආරම්භයේ බිඳුවයි 10 පාරක් යනවා. මේන්න මේක ඕනෙම. ඒ කියන්නේ මොකද්ද? I සමානයි තියෙන I එකතු කිරීම 1. ඊට පස්සේ මෙතන නොවුනාට පස්සේ මෙතන මේක දානවා මොකද්ද? end while වුණාට පස්සේ count එක print කරන්න කියනවා. print ඊට පස්සේ මෙතනින් ඉච්චරයි කතා. මේ ප්‍රෝග්‍රෑම් එක තමයි මේ. ඒතර මේ P වලට ආන්සර් එක වෙන්නේ 10. මේ Q කියන්නේ I අකුර. R කියන්නේ count එක. එතකොට උත්තර ටික හරි. හරි. එහෙනම් මම මේ සෙෂන් එක මෙතනින් නතර කරනවා. ඔයගොල්ලන් ලෑස්ති වෙන්න 20 වෙනිදා ප්‍රෝග්‍රෑම් එක සාර්ථකව කරගන්න. ඊළඟ සතිය වෙනකොට ටිකට්ස් ටික අරගෙන ඉවර කරන්න. මොකද මට එතකොට තීරණයකට එන්න පුළුවන් අපිට කී දෙනෙක් එක්ක යන්න පුළුවන්ද කියලා. මොකද ප්‍රශ්න පත්‍ර ටිකක් තියෙනවා print කරන්න. එහෙම නැති වුණොත් අපිට අපි ඊළඟ සතියෙන් තමයි ඔක්කොම close කරන්නේ. දැන් අපෝ ආවම පස්සේ ප්‍රශ්න පත්‍ර share කරන්න වෙයි, print කරන්න බැරි වෙයි. මේ වගේ ප්‍රශ්න. හරි. එහෙනම් ඕනේ අය අනිවාර්යෙන් ඉල්ලන්න Tamanට ඕනේ කියලා ටික.